සුපුරුදු සුපුරුදු අංකණයෙන් ඕවච්චල මූලයකට අනුබද්ධයෙන් A හා B ලක්ෂ දෙක පිහිටුන් දයිශික ඍණ I ධන 2යි ති. A ගේ පිහිටුන් දයිශිකය OA ඍණ I ධන 2යි ති. B ගේ පිහිටුන් දයිශිකය OB 4යි I ඍණ 3යි ති. වන අතර C අනු AC ට CB 3ට 2. වන පරිදි AB මත වූ ලක්ෂයකි. BOC cos inverse මේ බව පෙන්වනවා. BOC. දැන් ওই වැඩේට අපිට පුළුවන් පුතේ OB OC දැන් කෝණයක් තියෙනවා නම් අනිවාර්යෙන් තිත් ගුණිතේනේ දාන්න තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් තීටා හොයන්න තියෙනවා නම් OB සහ OC ගත යුතුයි. දැන් OB දන්නවා හැබැයි OC දන්නේ නැහැ. එහෙනම් OC ලියා ගන්න ඕනි දන්න දෙන්නෙක් ඉන්න ත්‍රිකෝණයකට දාගන්න. OC මට ලියුව හැකි පුතේ OA ධන AC කියලා. එතකොට OA දන්නවා ඍණ I ධන 2යි j. හැබැයි AC මට ලියන්න පුළුවන් පුතේ AC කියන්නේ AB ව හරියටම කොටස් 5කට කඩලා 3ක්. කොටස් 5කට කඩලා 3ක් AB ගේ. AB ව 2යි මෙතන 3යි. 5කට කඩනවා. ඒකෙන් 3ක් ගියපු තැන තමයි AC ඉන්නේ. AB කියන එක ලියවිය හැකි පුතේ OB ඍණ OA කියලා පිහිටුන් දයිශික ඇසුරේ. OB කියන්නේ 4යි I ඍණ 3යි j. OA කියන්නේ ඍණ I ධන 2යි j කියන්නේ ධන I ඍණ 2යි j. ඔන්න පුතේ OC. දැන් OC සහ OB දන්නවා එහෙනම් OC සහ OB අතර තිත් ගුණිතය ගන්න. OC.OB සමානයි OC ගේ මාපාංකය OB ගේ මාපාංකය cos θ. එහෙනම් OC ලියුව හැකි පුතේ 2යි I ඍණ j. OB වල ලියුව හැකි 4යි I ඍණ 3යි j. OC ගේ මාපාංකය කියන්නේ 2 වර්ගයේ ධන 1 වර්ගයේ මූල 5යි. මෙයාගේ මාපාංකය කියන්නේ 5යි. cos θ. එහෙනම් සුපුරුදු අංකණයෙන් නිසා I වෙනම J වෙනම දෙවරක් 4 8යි ධන 3යි. මෙතනින් එනවා 5යි මූල 5යි. cos θ. θ සමානයි cos inverse 11 බෙදීම 5යි මූල 5යි. ඊට පස්සේ ඒ ගානෙම කොටසක් තියෙනවා පුතේ OD කියලා කෙනෙක් දීලා තියෙනවා. කතුරු විසින් දීලා තියෙනවා OD කියලා කෙනෙක් 2යි ලැම්ඩා ඍණ 1යි I ධන 2යි j. දැන් කියනවා ගානේ OC හා OD ලම්බක වෙන ලැම්ඩාහි අගේ. OC ලම්බකයි OD නම් දෙන්නගේ තිත් ගුණිතය පුතේ බිඳුවක් විය යුතුයි. එහෙනම් OC එනවා දීලානේ තියෙන්නේ ගානේ OC මේ අපි හැදුවානේ.
දෙකයි i ඍණ j OD එනවා දෙකයි ලැම්ඩා ඍණ එකයි i දානවා දෙකයි j. ඒක නිකන් ගානේ අර ලකුණු මදි වෙච්ච සීන් එකක් තියෙන. ඒකට පොඩි කෑල්ලක් ඇඳලා තියෙන්නේ. හොඳ. ඒක නම් අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. හොඳ. දේවතාවක් දෙකයි ලැම්ඩා ඍණ එක ඍණ දෙකයි සමානයි බිංදු. මෙතනින් එනවා දෙකයි ලැම්ඩා ඍණ එක සමානයි එකයි. ලැම්ඩා සමානයි එකයි.